21 O level ප්‍රශ්නයක්. හරි. LM Q හා R යන මූලද්‍රව්‍ය පරමාණු සතු ඇයිනවනේ right. ඉලෙක්ට්‍රෝන නේ ශක්ති මට්ටම් වල පවතින ආකාරය පහත රූප සටහන් වලින් නිරූපිතය. right. LM Q හා R යනු එම මූලද්‍රව්‍ය වල සම්මත සංකේත නොවේ. දකුණු පසින් නැත්තේ පළමු මූලද්‍රව්‍ය 20ට අයත් ස්ථාන දැක්කෙන ආවර්තිතාව වගුවක්. right. දැන් නේද L M Q R කියලා මූලද්‍රව්‍ය හතරක් තියෙනවා. right. එතකොට ඒකේ ඉලෙක්ට්‍රෝන තියෙන විදිය තමයි මේ පෙන්වන්නේ. හරි. හැබැයි සම්මත සංකේත නෙවෙයි පුතේ ඈ. මේ ඇත්ත පරමාණු නෙවෙයි ඈ. ඕකේ. නේ. එතකොට අපි බලමු දැන් මේකේ තියෙන දත්ත මොනවද කියලා නේ. දැන් L ගත්තොත් එහෙම L වල ඉලෙක්ට්‍රෝන තියෙනවා නේ 2යි නේ 6ක් තියෙන ඔක්කොම ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා කියන්නේ L වල පරමාණුක ක්‍රමාංකය 6යි. හරි? නේද? M වල පරමාණුක ක්‍රමාංකය කීයද? 2යි 4යි 6යි 8යි 9යි. මෙයාගේ 9යි. Q වල පරමාණුක ක්‍රමාංකය 2යි නේ 10යි 11යි. 11යි. right. R වල පරමාණුක ක්‍රමාංකය නේද? කීයක් තියෙනවද? 10යි 18යි 1යි 19යි 19ක් තියෙනවා යාගේ ඉලෙක්ට්‍රෝන. එයා එකින්ද යාගේ පරමාණු ක්‍රමාංකය 19යි. නේ. ඉස්සල්ලාම මේ මූලද්‍රව්‍ය ටික හඳුනා ගන්න. හරි සර්. right. okay. හරි. දැන් මේ තියෙන ආවර්තිතාව අහනවා L මූලද්‍රව්‍යයට හිමි ස්ථානයේ ආවර්තිතාව වගුවේ දක්වා ඇති ආකාරයට MQ හා R යන මූලද්‍රව්‍යයට හිමි ස්ථානද එම සංකේත ඇසුරින් ආවර්තිතාව වගුවේ සටහන් කරන්න. එතකොට දැන් මේක ආවර්තිතාව වගුවේ තියෙන තැන් වලට දාන්න ඕන. තියෙන තැන් වලට දාන්න ඕනේ. දැන් එතකොට ඔන්න L දාලා තියෙනවා. L ඇවිල්ලා නේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 4යි. ශක්ති මට්ටම් 2යි. එතකොට කොහොමද දාන්නේ අපි ආවර්තිතාව වගුවේ? නේ එතකොට මේක දාන ක්‍රම දෙකක් තියෙන. එකක් තමයි පරමාණුක ක්‍රමාංකය අනුව දාන්නත් පුළුවන්. නැත්නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හා ශක්ති මට්ටම් සලකලා බලලා දාන්නත් පුළුවන්. හරි. දැන් උදාහරණ ගත්තොත් L ගත්තොත් එහෙම L වල ශක්ති මට්ටම් 2යි කියන්නේ එයා ඉන්නේ දෙවෙනි ආවර්තයේ. දෙවෙනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඕකේ. M ගත්තොත් එයාගේ ශක්ති මට්ටම් 2යි එයා ඉන්නේ දෙවෙනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 7යි. 7යි නේ. එහෙමනම් එයා දාන්න පුළුවන් නේ දෙවෙනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 7. එතකොට මෙතන ඉන්නේ යා M. ඕකේ. Q ගත්තොත් එහෙම Q වල ශක්ති මට්ටම් 3යි නේද? ඒ කියන්නේ එයා ඉන්නේ තුන්වෙනි ආවර්තයේ. 3යිනේ. 3යි කියන්නේ තුන්වෙනි ආවර්තයේ. අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1යි. ඒ කියන්නේ එයා ඉන්නේ මෙතන. Q ඉන්නේ මෙතන. right? හරිද? R ගත්තොත් එහෙම R ගේ ශක්ති මට්ටම් 4ක් තියෙනවා. ඒ කියන්නේ එයා ඉන්නේ 4වෙනි ආවර්තයේ. අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1යි. ඒ කියන්නේ මෙතන. හරි එමයි දාන්නේ. right? හොඳයි අහනවා වායු අවස්ථාවේ අණුක ආකාරයෙන් පවතින එම්හි රසායනික සූත්‍රය ලියන්න. වායු අවස්ථාවේ අණුක ආකාරයෙන් පවතින එම්හි රසායනික සූත්‍රය. M කියන්නේ පුතේ මෙයා කවුද ඇත්තට මේ M කියන්නේ? M කියන්නේ ෆ්ලෝරින් නේද? ෆ්ලෝරින් ඉන්නේ F2 විදියට ඉන්නේ. එතන මෙයාට කොහොමද අපි ලියන්නේ? මේක M2. M2. right? එමනම් ME රසායනික සූත්‍රයේ M2 නේද? සමපරමාණුක අණුවක්. සමපරමාණුක අණුවක් M2. L හා M සංයෝජන වී සෑදෙන සංයෝගයේ රසායනික සූත්‍රය කුමක්ද? L හා M වල රසායනික සූත්‍රය නේද? L ගත්තොත් L රසායනික සූත්‍රය කොහොමද ලියන්නේ? L හතරවෙනි කාණ්ඩයේ ඉන්නේ. එයාගේ සංයුජතාවය 4යි. හතරවෙනි කාණ්ඩයේ ඉන්න හින්දා 4යි සංයුජතාවය. M 7 වෙනි කාණ්ඩයේ
එතන 7 වෙනි කාණ්ඩේ ඉන්නකොට එයාගේ සංයුජතාවය 1යි. right? එතකොට මේ දෙන්න මෙහෙම මාරු වෙනවා. නේ? සංයුජතාව මාරු වෙනවා. එතකොට LM4. LM4. ඕක තමයි එතන උත්තරේ. ලියා ගන්න ඕන. තියෙන L හා M වල රසායන සූත්‍රය ලියන්න කියලා තියෙන්නේ. හරිද? LM4. ඕකේ. ඊළඟට අහනවා පුතේ Q හා R අතරින් පළමු ආයනීකරණ ශක්තිය අඩු මූලද්‍රව්‍ය කුමක්ද? Q හා R. Q ඉන්නේ මෙතනනේ. මෙතන Q, R මෙතන. එතකොට පළමු ආයනීකරණ ශක්තිය අඩුම කාගේද? යටම ඉන්න කෙනාගේ නේ. එතකොට පළමු ආයනීකරණ ශක්තිය අඩුම R කි. අඩුම R. උත්තරේ R. නේ. ආයනීකරණ ශක්තිය නේ මෙහෙට අඩු වෙනවා. right? මේ පැත්ත අඩුයි නේද? ආයනීකරණ ශක්තිය මෙහෙට වැඩි වෙනවා. මෙතන තමයි උපරිම ආයනීකරණ ශක්තිය තියෙන එක. සර් ඔව්. සර් හතරවෙනි එකට මොකක්ද උත්තරේ? LM4. right? L හා M සාධන පහත සඳහන් ඔක්සයිඩ් වල ආම්ලික බාස්මික බව සඳහන් කරන්න. right? LO2. දැන් ඇත්තට පුතේ මේ L කියන්නේ කවුද? L කියන්නේ කාබන්. නේ කවුද L කියන්නේ? කාබන්. එතකොට LO2 කියන්නේ කවුද? CO2. නේ CO2 නේ LO2 කියන්නේ. CO2 කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් වතුරේ දිය වුණාම කාබොනික් අම්ලය හදන්නේ. එතකොට කාබොනික් අම්ලය ආම්ලිකයි. එතකොට මෙයා මොකද්ද? මෙයා ආම්ලිකය. හරි. Q2O. Q2O. Q කියලා කියන්නේ සෝඩියම් නේ. Q කියන්නේ කවුද අතරම? සෝඩියම්. right? ඒ කියන්නේ මේ සෝඩියම් ඔක්සයිඩය. සෝඩියම් ඔක්සයිඩය වතුරේදී වුණාම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදන්නේ නේ. මෙයා වතුරේදී වුණා මොනවද හදන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාෂ්මය. right? ඒකින්ද මෙයා භාෂ්මිකයි. භාෂ්මිකයි. right? okay. ලියා ගන්න. නේ ඒ කියන්නේ ඇත්තටම අලෝහ ඔක්සයිඩ ආම්ලිකයි. ලෝහ ඔක්සයිඩ භාෂ්මිකයි. තේරෙනවද? ලෝහ ඔක්සයිඩ භාෂ්මිකයි. right? right. ඊළඟ මෙතන නේද? Q හා M සංයෝජන වී සෑදෙන අයනික සංයෝගයේ Q පවතින ආකාරය රූප සටහනේ දක්වා ඇත. right? M සංයෝගයේහි M පවතින ආකාරය අන්ත දක්වා. M සංයෝගයේහි M පවතින ආකාරය නේ. ඒ කියන්නේ පුතේ දැන් Q හා M කවුද අතර මෙතන Q කියන්නේ කවුද? සෝඩියම්. එතකොට M කියන්නේ කවුද? නේද? M කියන්නේ ෆ්ලෝරින්. M කියන්නේ ෆ්ලෝරින්. එතකොට මේ දෙන්න කියන්නේ සෝඩියම් සහ ෆ්ලෝරින් අතර අයනික සංයෝගයක් තමයි හැදෙන්නේ. අයනික සංයෝගයක්. හරි? දැන් ඇත්තට මේ තියෙන්නේ මේ Q වල ධන අයනේ නේ. මෙයා ධන අයනේ. කියන්නේ මෙහෙමනේ. Q වල නේ දැන් Q වල අවසාන ශක්ති මට්ටම නේ මෙයාට දැන් Q වල මෙහෙමනේ තිබුණේ යාගේ ශක්ති මට්ටම මෙතනත් එකක් තිබ්බනේ. මෙතනත් එක ඉලෙක්ට්‍රෝනයක් තිබ්බනේ. ඉලෙක්ට්‍රෝනේ දීලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝනේ දුන්නා. නේ? ඒ කියන්නේ Q වලින් right? Q වලින් එක ඉලෙක්ට්‍රෝනයක් දුන්නට පස්සේ Q ධන මේ ඇයිලා Q ධන අයනය. හරි? එතකොට ඒ ඉලෙක්ට්‍රෝනේ ගන්න කවුද? M. M ගන්නේ. M අර පිට කරන ඉලෙක්ට්‍රෝනේ ගන්නවා. අරගෙන M ඍණ හදනවා. හරි? එතකොට ඔන්න Q ධන ආයනය සහ M ඍණ ආයනය. මේ දෙන්න එකතු වෙලා නේ Q ධන ආයනයයි M ඍණ ආයනයයි එකතු වෙලා තමයි හදන්නේ QM කියන ආයනික සංයෝගය. හරි? එතකොට මෙතන නේද අපි අඳින්න ඕන දැන් අර මේ ඒ ආයනය අඳින්න ඕන නේ. එයාගේ නියස්ටි ඇඳ ඒ කියන්නේ ෆ්ලෝරයිඩ් ආයනය.
එතන M ඍණ කියන්නේ කවුද? ෆ්ලෝරයිඩ් අයනය. හරි. එතකොට එයාගේ නේද? පළවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන දෙක ඔහම දැම්මා. හරි. දෙවෙනි ශක්ති මට්ටමේ දැන් එයාගේ ඉලෙක්ට්‍රෝන 7යිනේ තිබුණේ. අර දුන්න එක එයා ගත්තානේ. ගත්තට පස්සේ දැන් එතන ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. රයිට්. දුන්න එක එයා ගත්තට පස්සේ දැන් ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 8ක් තියෙනවා. මෙයා දුන්න ඉලෙක්ට්‍රෝනේ මෙයා අරගෙන තියෙන්නේ. ඒකින්ද දැන් මෙතන ඍණ ආයනය. ඕකේ. ඍණ ආයනය. ඒක තමයි අඳින්න කියන්නේ. අකන්ද ඇඳ ගන්න. රාණු අතර පවතින රසායනික බන්ධන රූප සටහනේ 1 හා 2 ඊතල මගින් පිළිවෙලින් දක්වා ඇත. ඒ ඇසුරින් පහත වගන්තු වල හිස්තැන් පුරවන්න. රයිට්? හරි? නේ ජලාණු අතර තියෙන බන්ධන මොනවද? ඒවට අපි කියනවා අන්තර් අණුක බන්ධන. නැත්නම් අපි කියනවා හයිඩ්‍රජන් බන්ධන කියලාත් කියනවා. නේද? රයිට් ඕකේ. එතකොට දැන් මෙතන දැන් මේ ජලාණුව හදනකොට ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර තියෙන බන්ධනය මොකද්ද? සහසංයෝජ බන්ධන. එතන තියෙන්නේ සහසංයෝජ බන්ධන. ඕකේ? එක ඊතලයේ මගින් දැක්වෙන බන්ධන වර්ගය මොකද්ද? සහසංයෝජ ලෙසද රයිට් සහසංයෝජ ලෙසද සංයුජ ලෙසද දෙක ඊතලයේ මගින් දැක්වෙන බන්ධන වර්ගය මොකක්ද අපි කියන්නේ? මොකක්ද කියන්නේ? අන්තර් අණුක ආකර්ෂණ බල. නේද? අන්තර් අණුක ආකර්ෂණ බල. එහෙම නැත්නම් H බන්ධන. හයිඩ්‍රජන් බන්ධන කියලාත් කියන්න පුළුවන්. රයිට්. අන්තර් අණුක ආකර්ෂණ බල. ඕකේ? සර් ඔව්. H බන්ධන කියලා ඉවසම. කමන්න. ඕකේ. H බන්ධන නැත්නම් හයිඩ්‍රජන් බන්ධන. ඕකේ. ජලයට සාපේක්ෂ වශයෙන් ඉහළ තාපාංකයක් පැවතීමට හේතු වනුයේ මොකක්ද ඇත්තටම? නේද? මේ සාපේක්ෂ ඉහළ තාපාංකයක්. ඉහළ තාපාංකයක් තියෙන බලපාන්නේ මෙයා දෙක. ඒ කියන්නේ H බන්ධන. ඇති බන්ධන වර්ගය. ඕකේ. ජලාණු වල තිබෙන හයිඩ්‍රජන් පරමාණු මත ඉතා කුඩා මොන ආරෝපණයක්ද තියෙන්නේ? හයිඩ්‍රජන් පරමාණු මත නේ මේකේ හයිඩ්‍රජන් පරමාණු මත ඉතා කුඩා ධන ආරෝපණයක් තමයි තියෙන්නේ. ඉතා කුඩා ධන ආරෝපණයක් පවතී. අපි කියනවා ඇත්තටම ඩෙල්ටා ධන නේ ඉතාමත්ම කුඩා ආරෝපණය. හරි? ඕකේ. ඇයි ඒ ධන ආරෝපණය පවතින්නේ? මොකද මේ විද්‍යුත් ඍණතා වෙනස නිසා නේ ජලාණුව ගත්තොත් එහෙම ජලාණුවේ අපි ලොවිස් ව්‍යුහය හඳින්නේ මෙහෙමනේ නේ. ලොවිස් ව්‍යුහය. රයිට්? නේ මෙතන අර එකසර බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. බන්ධනයට සම්බන්ධ නොවුණු ඉලෙක්ට්‍රෝන යුගල නේ. එතකොට දැන් මෙතන මේ සහසංයෝජ බන්ධන හදනකොට පුතේ ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවය වැඩිනේ හයිඩ්‍රජන් වලට වඩා. ඒකින්ද මේ සහසංයෝජ බන්ධන ඊ තියෙන ඉලෙක්ට්‍රෝන කාගේ පැත්තටද වැඩිපුර නැඹුරු වෙලා තියෙන්නේ? ඔක්සිජන්ගේ පැත්තට. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එක ඉලෙක්ට්‍රෝනයක් හයිඩ්‍රජන්ගේ අනිත් ඉලෙක්ට්‍රෝනය ඔක්සිජන්ගේ. ඒ ඉලෙක්ට්‍රෝන යුගල ඔක්සිජන් පැත්තට වැඩිපුර ඇදලා තියාගෙන ඉන්නේ. විද්‍යුත් ඍණතාවය වැඩි නිසා. මෙතනත් එහෙමයි. නේ? ඒකින්ද ඔක්සිජන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. හයිඩ්‍රජන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුයි. නේ? ඒකින්ද මෙයා මත රයිට් ඩෙල්ටා ධන ආරෝපණයක් තියෙනවා. රයිට් මෙතන ඩෙල්ටා ඍණ ආරෝපණයක් තියෙනවා. හරි මේක අයනික බන්ධන එහෙම නෙවෙයි මේක සහසංයෝජ මේ විද්‍යුත් ඍණතාවය නිසා තමයි මෙහෙම තියෙන්නේ.